මගේ බර්ත්ඩේ එකට. වීඩියෝ එක ෆොටෝ එකක් නෙමෙයි. මොනවා? අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අද චුට්ටක් කලින් වැඩ ඉවර කරලා ගෙදර එන්න පුළුවන් වුණ දවසක්. ඉතින් අද පුතා විතරයි යන්නේ. දෝනිසි තවම අසනීපයි. ඉතින් ඒකින්ද මම ටක් ගාලා එයාගේ ලන්ච් බොක්ස් එක තමයි හදන්නේ. ඉතින් මෙන්න මේවා තමයි තියෙන්නේ. සලාමි තියෙනවා, කියුකම්බර් තියෙනවා, වොෆල් එකක් තියෙනවා, බනනා බ්‍රෙඩ්, මැන්ඩරින්. ඔය ටික තමයි එයාගේ ලන්ච් බොක්ස් එක. නංගිව ලෑස්ති කරන්න වෙලා නැහැ. ඉතින් නංගියා පිජාමා එක පිටින්ම අරගෙන අයියා බස්සලා යන්න හදන්නේ. ඔයා කිව්වා 100 any number. බ්‍රෙක්ෆාස්ට් වලට පරාට හදනවා කියලා හිතුවා. ඉතින් මෙන්න මේ ඉන්දියන් කඩෙන් ගිහන පරාට එක තියෙනවා. ඉතින් කලින් දවසේ හදපු චිකන් හදිත් තියෙනවා. ඉතින් ඒ නිසා පරාට තමයි හදන්න හිතුවේ. ඉතින් ඉස්සර වගේ මං මැදවරුවේ දැන් යන්නේ පැටව ගේන්න. මොකද පැටව එක්කෙනා දෙන්න තමයි මේ දවස්වල හම්බෙන්නේ. ඉතින් හස්බන්ඩ් ඒක තනියෙන් කරගන්නවා. ඉතින් ඒ අතර මම ටක් ගාලා ලන්ච් එක හදන්නේ. ඉතින් අද ෆ්‍රෙෂ් බෝන්ජි තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ෆ්‍රෝසන් එක තමයි ගන්න. මොකද ෆ්‍රෙෂ් එව්ව නැහැ. ඉතින් හුඟ කාලයකට පස්සේ ෆ්‍රෙෂ් බෝන්ජි හම්බුණා. ඉතින් ඒකත් හදලා සෙමන් තෙල් දාලා පරිප්පුවකුත් හැදුවා. ඉතින් ওই ටික තමයි ලන්ච් එකට හදාගත්තේ. ඉතින් අද හවස මිල්කින් වෙලාවේ හොඳටම වහිනවා. පිට් එක ඇතුළේ ඉන්නත් බෑ. ඒ තරම් මේ ඇතුළටත් වතුර එන තරම් තදට වහින දවසක් අද. මේ පහවදා ඉතින් අද හදිස්සි වැඩකට මට සිටි එකට යන්න වෙනවා. ඉතින් පුතාව ස්කූල් බස් එකට දාන ගමන් හැමම බාගෙට වගේ ලෑස්ති වෙලා මාත් මෙහෙම්මම දෝනිත් එක්ක සිටි එක පැත්තට යනවා. මේ සම්පූර්ණයෙන් ලෑස්ති වෙන්න වෙලා තිබ්බේ නැහැ. ඉතින් කායකේ තමයි ඊටු ටික ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ආවේ ෆාම් සෝස් එකට. මොකද ප්ලාන්ට් වොෂ් එක කරන ඇසිඩ් ඉවරයි. දැන් හවස ප්ලාන්ට් වොෂ් එක කරන්න ඇසිඩ් නැහැ. අපි ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා. ඒකේ මොකද්ද ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක නිසා හස්බන්ඩ් කිව්වා ගිහිල්ලා අරගෙන එන්න කියලා. මොකද එයාට එළියට යන්න වෙලාවක්වත් නැහැ මේ දවස්වල. ගියොත් ඉතින් රැට තමයි. ඉතින් ඒ වෙද්දි ෆාම් සෝස් එක වහලා
ඒක නිසා මයි දෝනී ආවා ෆාම් සෝස් එකට. තව බඩු වගේක් ගන්න තියෙනවා අපි දෙන්නගෙම. සොක්ස් ඉරිලා මගේ බූට් එක පැලිලා. ඉතින් ඕවට එන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද ෆාම් සෝස් එක සැටර්ඩේ 12ට වහනවා. ඉතින් ඔය ඔක්කොම කරගන්න මේ දවල් වරුවක එන්න වෙලාවක් තිබ්බේ නැහැ සතිය දවසක. ඉතින් කොහොම හරි බූට්ස් දෙකකුත් ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ගන්න බූට් එක නැහැ. ඉතින් මම කල්පනා කරලා මොකද්ද ගන්න කියලා බලලා ඉතින් එකක් ගත්තා. මෙන්න මේක අද ඔෆර්ස් වැටලා තිබ්බා. එක $99කට. ඉතින් බඩු ටිකත් අරගෙන දැන් සිටි එකට ආපු එකේ තව වැඩ ටිකකුත් කරගන්න ඕනේ. ඉතින් මේ ටිකත් ට්‍රංක් එකට දාලා ඉතින් ඉතුරු වැඩවලට යන්න ඕනේ. ඉතින් උදේට කන්න වෙලාවක් තිබ්බේ නැහැ. මේ දෝනි නම් කායකේ එන ගමන් කෑවා. මට කන්න වෙලා තිබ්බේ නැහැ. දැන් තමයි කන්නේ. ඉතින් කෙමිස් වෙයාහවුස් එකට යන්න උවමනාවක් තිබ්බා. ඒකෙන් බඩු ටික අරගෙන ඊළඟට මේ ආපු වෙලාවේ සැලොන් එකටත් යනවා කියලා හිතුවා. මොකද මම හිතන්නේ මාස 2කින් විතර සැලොන් එකට ගිහිල්ලා නැහැ. ඉතින් මේ වෙලාවේ ඒකටත් යනවා කියලා කෝල් කරපුවාම අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන් උනේ චුට්ටක් විනාඩි 20කට විතර පස්සේ. ඒක නිසා ඉතින් තව වැඩක් තියෙනවා. ඒකත් අදම කරගන්නවා කියලා හිතුවා. මොකද මේ සමහර shops අපි එන වෙලාවට වහනවා. ඉතින් ඒක නිසා ඔන්න ෆාමසි එකට ආවා. ඇවිල්ලා පාකින් එකට පේ කරලා ඒකත් උල්ට යන්න ඕනේ. ඒකෙන් බඩු වගේක් තියෙනවා ගන්න. ඉතින් අපේ කායක තමයි ලස්සනම. පේනවනේ පාක් කරලා තියෙන කාය වලින් අපේ එක තමයි ලස්සනම. ඉතින් මගේ බඩුවත් අරගෙන අපේ දෝනිට එලෙවේටර් එකේ උඩට යන්න ඕනලු. මං හරි බයයි යන්න. මේ මොකද අර බබාලාගේ අත් හිර වෙනවා, සපත්තු හිර වෙලා ඔය වගේ වීඩියෝ දැකලා මට බබාලව එලෙවේටර් එකේ අරන් යන්න හරිම බයයි. ඉතින් මේ අපේ නෝන හාමුට ඕනෙලු එන්න. ඉතින් ඔක එක්කන් ආවේ නැත්තම් දවස් දෙකක් විතර ඔක කියවනවා. ඇවිල්ලා ගම් බර්ත්ඩේ එක දවසට. ඉතින් අන්න සැලොන් එකටත් යනවා. ඉක්මනට සැලොන් එකේ වැඩෙත් කරගෙන ඉවර වෙලා ඉතින් ආයෙත් ඉක්මනට ගෙදරට යන්න තමයි පිටත් වෙන්නේ. දෝනිට නින්ද ගියා. ඉතින් එයාව තියලා හස්බන්ඩ් ගේ ළඟම ඉන්නවා. ඉතින් මම යනවා. මේ ඉන්නේ ළඟදි පැටව දාන්න ඉන්න කට්ටිය. එයාලව ගිහින් දාලා සාමාන්‍යයෙන් ඉතින් මට ගොඩක් වෙලාවට මං කොහේ හරි ගිහිල්ලා ආවම එන්නේ සත්තු ගෙනියන්න බලාගෙන. ඉතින් ඒ ආපුවාම ටක් ගාලා ඇඳුම් මාරු කරලා ඕවරෝල් එක දාගෙන වැඩට එනවා. ඉතින් මේ ඉන්නේ ස්ප්‍රිංගර්ස්ලා. ඒ කියන්නේ ළඟදී පැටව දාන ළඟ කට්ටිය. ඔය එහා පැත්තේ ඉන්නේ ඩ්‍රයිස්ලා. ඉතින් ඩ්‍රයිස්ලා කියන්නේ ඒගොල්ලන්ට තව කල් තියෙනවා පැටව දාන්න. ඉතින් මං කියවනේ 3 ගොල්ලකට බෙදලා ඉන්නේ කියලා. ඉතින් මේ ඉන්නේ එක කට්ටියක්. ඔය මං පිටිපස්සෙන් ගෙනියන්නේ තව කට්ටියක්. ඉතින් ඒගොල්ලෝ හෙට මෙහෙට කරන්න ඕනේ මේ කාලේ. ඉතින් ඔය දැන් මේ එහා පැත්තේ ඉන්න කට්ටිය තමයි මිල්කර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ තමයි දැනට කිරි ගන්න කට්ටිය. ඉතින් මෙයාලව ගිහින් දාලා තව වැඩ ඉතින් කීපයක් තියෙනවා කරගන්න. ඉතින් ඔය එහා පැත්තෙන් පැටව 3 දෙනෙක්ගෙන් ඉතින් අපි ගිය සැරේ ගත්ත පැටව තමයි දැන් ලොකු වෙලා. ඉතින් යාලට මොන හරි අසනීපයක් තියෙන හින්දා තමයි මෙතන ගෙනල්ලා තියාගෙන ඉන්නේ. මේ ඉතින් ඒගොල්ලෝ චූරියට ඉඳලා දැන් ලොකුයි.
ඉතින් ඔන්න අදත් ලිප්ස්ටික් ගාලා ෆාම් එකේ වැඩ කරන දවස මට එකපාරට හිනා ගියේ ෆ්‍රන්ට් කැම් එක ඔන් කරපුවම මගේ තාම ලිප්ස්ටික් තියෙනවා කියලා දැකලා. ඉතින් මට ඕක රිමූව් කරන්න දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම බලන්නේ ෆාම් එකේ වැඩ ටික හරියට කරන්න. ඉතින් ෆාම් එකේ වැඩ කරද්දි ලිප්ස්ටික් ගන්න බෑ එහෙම කියලා එකක් නැහැ. ඉතින් ඔය කමෙන්ට් එක දාලා තිබ්බේ ගොඩ කාලයකට කලින් අපි අඳුරන කෙනෙක්. ඉතින් මගේ ලිප්ස්ටික් හොයන්න ගිහිල්ලා මං හිතන්නේ සීසන් 2ක්ම හරියට වැඩ ටික කරගන්න බැරි වුණා. ඉතින් මම මගේ වැඩ ටික හරියට පිළිවෙලට කරන කෙනෙක්. ඒකට මම මගේ අනිත් දේවල් බාධා කරගන්න. ඉතින් ලිප්ස්ටික් ගාලා හරි ෆුල් ෆේස් මේකප් එකක් දාලා හරි වෙන්න ඕනේ ෆාම් එකේ වැඩ ටික හරියට වෙන එක. ඉතින් කොහොම හරි ඔන්න දැන් මට අද තියෙන ෆෙන්ස් එකක් ගහන්න. මම ඊට කලින් ෆෙන්ස් ගහලා නැහැ කවදාවත්. අකුලලා තියෙනවා. ඉතින් මගේ හස්බන්ඩ් සාමාන්‍යයෙන් කරන එක අතකට ෆෙන්ස් ස්ටෑන්ඩ්ස් ටික අරගෙන මේ අනික අතට රීල් එක අරගෙන මේ විදිහට ගහගෙන යන එක. ඉතින් මට හරි ටෙක්නික්ස් වලට ගහන්න තේරෙන්නේ නැහැ. පුළුවන් විදිහට කොහොම හරි ෆෙන්ස් එක අටවන්න තමයි හදන්නේ. මේ මට නම් බෑ එක අත් දෙකට ඒක අරගෙන යන්න බෑ හරිම බරයි. ඉතින් වැඩේ වෙන්න නෙවෙයි. ඉතින් හස්බන්ඩ්ට මේ වැඩේට එන්න ගියොත් එයාට තව වැඩ මග ඇරෙනවා. ඉතින් ඒකින්ද මම කරන්න තමයි try කරන්නේ කොහොම හරි. ඉතින් ෆෙන්ස් එක අටෝ ගත්ත කොහොම හරි දැන් තියෙන මෙන්න මේ බඩකිනි කාර්යෝ ටික දාන්න මේ ඉන්නේ ඩ්‍රයිස්ලා ටික. ඉතින් සාමාන්‍යයෙන් ඩ්‍රයිස්ලව ෆීඩ් පෑඩ් එකට ගෙනියනවා. අද වෙලා නැහැ. ඒකින්ද ඒගොල්ලන්ට අද ග්‍රාස් දෙනවා. ඉතින් බලන්නකො මම මේක ඇරිහම ඒගොල්ලන්ට මාර සතුටුයි පොඩි ඩාන්ස් එකක් දාලා තමයි ඇතුළට යන්නේ. ඉතින් මේක මම මිල්කර්ස්ලා ටික අරගෙන යනවා වෙලාව හරි හින්දා හස්බන්ඩ් කිව්වා මට මගේ වැඩ ටික ඉවර වෙද්දි වෙලාව හරි ගියොත් ඒකලොත් අරගෙනම එන්න කියලා. ඉතින් එතකොට එක සැරෙන් ඔක්කොම වැඩ ටික ඉවරයි. ඉතින් මේ මෙතන ඉන්නවා බුලත් දීලා ගෙනියන්න ඕන එක්කෙනෙක්. මේ අනික ඔක්කොම ගිහිල්ලා එයා මේ කොන්ට වෙලා ඉන්නවා. ඉතින් අද මට උයන්න වෙලා නෑ. ඊයේ උයලා ඉතුරු වෙච්ච ටිකකුත් තියෙනවා. ඉතින් සොසේජ්ස්ුයි බිත්තරයි බැද ගන්නවා. ඉතින් සමහර දවස් තියෙනවා එහෙම උයා ගන්න වෙලා නැති දවස්. ඉතින් ඒ දවසට මොන හරි කන්නනේ ඕනේ. ඊළඟට අපි ආවා අයියව එක්කයි යන්න. ඔන්න ඉතින් අද ශාෂාව දාලා ඕන ගිහිල්ලා. ඉතින් සමහර වෙලාවට කතා කරලා එන්නේ නැතුනහම ඕන යනවා යන්න. ඊට පස්සේ ආයේ මහරයා එනවා මේ කාර් එක අරගෙන එනවා මෙයාව අරන් යන්න. ඉතින් අද හස්බන්ඩ් ඒ පැත්තට යනවා ෆාම් ඕනගේ ගේ පැත්තට යන හින්දා ශාෂාව ගිහින් බස්සන්න හදන්නේ. එයා මම යද්දි බයික් එකට නැග්ගට හස්බන්ඩ් ඉන්නකොට බයික් එකට නගින්න බයයි හස්බන්ඩ් එයාට සැර කරලා තියෙන හින්දා. ඉතින් බලෙන් කියලා නග්ගලා ඔන්න ඉතින් හස්බන්ඩ් එයාව ගෙදර ගෙනියන්න හදන්නේ.
ඉතින් අද සැටර්ඩේ අයියටයි නංගිට ස්විමින් ලෙසන්ස් තියෙන දවස. ඉතින් කොහොම හරි හස්බන්ඩ්ට කෑමත් හදලා තියලා ඉක්මනට ඒකට යන්න හදනේ. උදේම වැඩ ඉවර කරලා ඉක්මනට ආවා මම. නෑ හොට් නෑ. ඉතින් ලෙසන්ස් ඉවරයි. අයියටයි නංගිටයි හොට් චොකලට් දෙකක් මෙතනින්ම අරන් දීලා තව වැඩ වගේක් තියෙනවා කරගන්න ටවුන් එකෙන්. ඉතින් ඒ ටිකත් කරගෙන ගෙදර යන්න හදන්නේ. වීඩියෝ එක ෆොටෝ එකක් නෙමෙයි. ෆොටෝ එක. යන් දැන් හරි වෙලා. There's a Venus. Come on, please, mental loss. මේ පැත්තේ යා. That's just a bad idea. යා. ඉතින් වීඩියෝ එක බලවට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. Oh, yeah, injured. මොනවාද? What happened when she's injured too?